සුබ දවසක් හැමෝටම. කාර්යබහුල ඔයාලට අඩු වියදමින් එකම එක බිත්තරයක් විතරක් භාවිතා කරලා මෙන්න මේ වගේ රසම රස කෑමක් හදන්න තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ කෑම විතරක් නෙමෙයි, මේ වීඩියෝ එකේ අවසානයේට මම ඔයාලට තවත් දෙයක් කියලා දෙනවා. දිගටම වීඩියෝත් එක නැත්නම් ඉන්න. රයිට් එහෙනම් අපි ඉක්මනට වැඩේ පටන් ගමු. මෙන්න මේ වගේ ලුණු ගෙඩියක් අරගෙන දෙකට බෙදුණු ලුණු ගෙඩියක් නෙවෙයි, තනි ලුණු ගෙඩියක් අරගෙන ඒකේ හරි මැදින් සෙන්ටිමීටර් එක පමණ මෙන්න මේ වගේ රෝදයක් කපලා ගන්නවා. එහෙම අරගෙන මේ ලුණු ගෙඩියේ කුඩා පැත්තෙන් විශාල පැත්තට ඇඟිල්ල තද කරලා මෙන්න මේ වගේ රෝද ටික පරිස්සමට ගලව ගන්නවා. කාර්යබහුලලා ඉතින් ඔෆිස් යන දඩබිඩේ දඟලන ඔයාලට පවුලේ හැමෝමත් එක්ක කෑම කන්න, ඔෆිස් එකේ ඇත් එක්ක කෑම කන්න, ලන්ච් ටයිම් එකට සුපිරි කෑමක් හදාගෙන යන්නයි මම ඔයාලට කියලා දෙන්නේ. ඊගොල්ලෝ වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න. ස්කිප් කරන්න එපා. අවශ්‍ය තැන් ටික විතරයි මම මේකට ඇතුළත් කරලා තියෙන්නේ. හැම මොහොතක්ම ඉතාම වැදගත්. එකම එක බිත්තරයක් පමණයි මේ කෑම හදන්න අවශ්‍ය වෙන්නේ. ඒ හින්දා මුදල් ගොඩක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම රසම රස කෑමක් හදාගන්න පුළුවන්. විශේෂයෙන් කියන්න මෙන්න මේ දේවල් ටික මම ලෑස්ති කරලා ඉන්නේ. මේවා අනිවාර්ය දේවල් නෙමෙයි. නමුත් එකතු කරන තරමට අපි රස වැඩි කරගන්න පුළුවන්. එතන තියෙනවා කැරට්, ලීස්, ගෝවා, එතකොට කරපිංචා කොළ හීනයට කපාගෙන තියෙනවා. තක්කලි කෑලි ටිකකුත් හීනයට කපාගත්තා. තව දෙයක් මතක් කරන්න යාළුවනේ, දැනටමත් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. එතකොට තමයි අලුතෙන් අපි එකතු කරන වීඩියෝ වලට ඒ වෙලෙම නරවන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට බිත්තරය අපි කඩා ගන්නවා. මම නම් පුරුද්දක් බිත්තරේ සෝදලා තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා ලුණු කුඩු, ඒ වගේම ගම්බිස් කුඩු. මේ දෙක එකතු කිරීම අනිවාර්ය වෙනවා. මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ පෑන් එකක් මේ වගේ රත් වෙන්න තියලා ඒකට තෙල් එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙනකන් අපි මෙන්න මේකට අපේ කපාගත්තු කරපිංචා කොළ, තක්කලි කැබලි මෙන්න මේක එකතු කරනවා. ඊට පස්සේ කැරට් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. ගෝවා, සීන් කපාගත් කැබලි, ලීස් මෙන්න මේ ආකාරයට අපි එකතු කරනවා. එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්න ඕන. මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්න. තවත් විශේෂ දෙයක් තියෙනවා යාළුවනේ, ආහාරයක සුවඳ රස වගේම ඒකේ පෙනුමත් අපිට ඉතාම වැදගත්. ඒ නිසා යාළුවනේ දැකපු ගමන් කන්න ආස හිතෙන කෑමක් හදන්න තමයි මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඔයාලටත් කියලා දෙන්නේ ඒ වගේ කෑම හදන්න. තෙල් ටික රත් වෙගෙන ඉන්නේ යාළුවනේ. ඊළඟට අපි ඊළඟ පියවර කරන්න බලමු. ඊට පස්සේ අපි කපාගත්තු ලුණු රෝද නැත්නම් රවුම් මෙන්න මේ විදිහට මේ පෑන් එක උඩ තියන්න ඕන. මේකදී අපි හොඳින් වග බලා ගන්න ඕනේ මේකේ යට සමතලව මේ පෑන් එකේ තියන්න ඕන. ඒ කියන්නේ කාන්දු වීම තිබුණොත් පොඩ්ඩක් හරි විතර ටික නැත්නම් අපි හදාගත්තු මිශ්‍රණය ඒකෙන් එළියට යනවා. මෙන්න මේ විදිහට පරිස්සමට අපි ඒ ටික තියාගත්තා. ඊට පස්සේ තියෙන්නේ මේකට පීරවුම එකතු කරන්න. මේ මිශ්‍රණය පරිස්සමට මේක ඇතුළට දාන්න. එළියට වැටෙන්නේ නැති වෙන්න මේ විදිහට පරිස්සමට දාන්න. ඇත්තම කිව්වොත් අපි හදාගත්තු මිශ්‍රණය දාන්න අපි හදාගත්තු ලුණු රෝද ටික මදිනවා. තවත් ලුණු රෝදයක් බලට කපා ගන්නවා. ඒ තරම් මේක පිරිමැසුම් දායක විදිහට අපිට හදාගන්න පුළුවන්. පවුලේ සියලු දෙනාටම ආහාරයට ගන්න විදිහට මේක හදාගන්න පුළුවන්. වැඩිහිටියන්ට වගේම කුඩා දරුවන්ටත් මේක රසම රස ආහාරයක්. ඒ වගේම යාලා ආශ කරන කෑමක්. ඒකේ සැකයක් නැහැ. බලන්න යන්න ඇත්තටම මේක වර්ණවත් ලස්සනට කැපිලා පේන අනිත් කෑම ගොඩක තිබ්බහම විශේෂයෙන් කැපිලා පේන ආහාරයක්. ඔයාලට උත්සව අවස්ථාවකට මේක භාවිතා කරන්න පුළුවන්. channel එක subscribe කරලා නැත්නම් දැන්මම channel එක subscribe කරන්න යාළුවනේ. එතකොට තමයි අපි අලුතෙන් එකතු කරන වීඩියෝ වලට ඒ වෙලෙම බලා ගන්න පුළුවන් වෙන්නේ. channel එක subscribe කරලා bell icon එක click කරලා
නොටිෆිකේෂන් ඔන් කරගන්න. එතකොට ඔයාලට අලුත් වීඩියෝ එසනින් බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට එකතු කරගන්නවා පිරවුම. මෙන්න මේ කාරණේ තමයි යාළුවනේ මම ඔයාලට කිව්වේ යට පෘෂ්ඨය සමතල තිබුණ නැත්නම් අපේ පිරවුම එළියට එනවා. එතකොට අපිට මේ වැඩේ කරගන්න අමාරුයි. ඒ හින්දා හරි ගානට කපා ගන්න ඕන මේ ලුණු කැල්ටි කපද්දි. මෙන්න මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට සකසුනාට පස්සේ අපි මේක අනිත් පැත්ත හරව ගන්නවා. මෙතනදි බලන්න පිරවුම එළියට ආපු නැති රෝදවල ලස්සනට හොඳ ෆිනිෂ් එකක් ඇතුව ඒ ටික ගානට හැදිලා තියෙනවා. දැන් අපි කැම හදලා ඉවරයි. ඉවරයි කියට ඉවරම නෑ. මේ ටිකත් අනිවාර්යෙන් කරන්න ඕන. මෙන්න මේ වගේ ලස්සනට මේක පිළියෙල කරලා තමයි අපි පිළිගන්නන්න ඕන. එතකොට තමයි අපේ ආහාරය සම්පූර්ණ වෙන්නේ. රස වගේම පෙනුමත් අත්‍යවශ්‍යයි. මේ කෑමයගේ වැඩි කරන්න මම මෙන්න මේ වගේ දේවල් ටිකුත් හැදුවා. බලන්නකෝ. වීඩියෝ එක ඉවරන යාළුවනේ දිගටම වීඩියෝ එක කරලා ඉන්න. දැන් තමයි හොඳම ටික තියෙන්නේ. මම මුලින් පොරොන්දු වුණා වගේ ඔයාලට තවත් දෙයක් මම කියලා දෙනවා මීළඟට. කෑම එක රසය වගේම කෑම මේසේ පෙනුමත් ඉතාමත් වැදගත්. මේ තියෙන්නේ ඔයාලගේ කෑම මේසය හැඩ කරන්න හදපු එළවලු හා පළතුරු උපයෝග කරගෙන කරපු කැටයම්. channel එකේ වීඩියෝ ලිස්ට් එකට කියලා බලන්න මේ වගේ ලස්සන පළතුරු සහ එළවලු කැටයම් කරන හැටි ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට නොතේරෙන දෙයක් තියෙනම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මේක හදන විදිය කොහොමද නැත්නම් පැහැදිලිමදි? ඒ වගේ ඕනම කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට අනිවාර්යෙන් ඒකට පිළිතුරු වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න සූදානම්. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලට දැනගත යුතු දෙයක් තියෙනවා ෆුඩ් කාමින් සම්බන්ධව මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මේකට අමාරු වගේ පේනකොට අමාරු දෙයක් නෙමෙයි. ඔයාලගේ උනන්දුව පමණයි මේකට වැදගත් වෙන්නේ. අවශ්‍ය කරන්නේ පොඩි උපකරණ කිහිපයක් පමණයි. මේ තියෙන්නේ අවශ්‍ය කරන දේවල් පොඩි උපකරණ කිහිපයක්. මම නම් භාවිතා කරන මේ වගේ සරල උපකරණ මේ වගේ නිර්මාණයක් කරන්න. කැරට් සහ බීට් මල්. මේ තියෙන්නේ අඹ මලක්. අඹ මලක් කියන්නේ අඹ ගෙඩියකින් කරපු මලක නිර්මාණයක් තමයි මේ වලට දකින්න තියෙන්නේ. ඊළඟට මම ඔයාලට පෙන්නනවා ලූණු වලින් කරපු මාළු. මේ ඉන්නේ ලූණු මාළු. මේ වගේ ගොඩක් නිර්මාණ බලා ගන්න පුළුවන් ඔයාලට channel එකෙන් වීඩියෝ වලට ගිහිල්ලා. වීඩියෝ නරපු ඔයාලට ගොඩක් ස්තුතියි යාළුවනේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත තාම සුබ දවසක්